දැන් කට්ටියට තියෙනවා මේ කඩ හදා ගන්න ඕන කියලා. දැන් එහෙනම් දෙතර පුළුවන් ඇයි මම මේ මොන්ඩිසෝරි කතා කියවන්නේ කියලා. චපාති, ඉන්දියාප්ප, කිරිහොදි. ඒතකොට ඒක කියවනකොට මේ කියවන්නේ අපේ ගමේ සිද්ධ වෙන දේවල්. ඉංග්‍රීසි වල ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒක ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකේ කොටසක්. right okay දැන් මේ සාහිත්‍ය මාසෙනේ කට්ටිය මේ පොත් කියවනවා එහෙම දේවල් කරනවා. එතකොට දැන් ඔය පොත් කියවන එක ඔය මාසයක් විතර ඔහොම තියලා ටිකක් නැති වෙලා යනවා. ඊට පස්සේ අලුත් ඕන ඔහොම දේවල් යන්නේ. එතකොට දැන් අපි ඉංග්‍රීසි ගැන කතා කරන්නේ. එතකොට දැන් මේ ඉංග්‍රීසි පොත් කියවන්නේ කොහොමද? ගොඩාක් කට්ටියට ප්‍රශ්නයක්. දැන් මාගාවට තියෙනවා මේ චාල්ස් ඩිකන්ස්ගේ පොත් වගේ තියෙනවා, වික්ටර්ගේ පොත් වගේ තියෙනවා, මෙහෙම තියෙනවා. දැන් පොතක් කියවනවා කියන එකත් ඒක මේ අර ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේම වැඩක්. දැන් කට්ටියට තියෙනවා මේ කඩ හදා ගන්න ඕන කියලා. දැන් කඩ හදා ගන්න එකත් ඇත්තටම කරන්න බෑ. කඩ අපි කරන්න ඕන කඩ ජීවත් වෙන්න. දැන් හිතන්නකෝ ඔයාලට හිතෙනවා හෙට ඉඳන් මම ඉංග්‍රීසි ටික හදා ගන්න ඕන කියලා. එතකොට ඔයා පොත් ටික අරගෙන මේස් ගාඩලා රයිට් මම ග්‍රෑමර් ටික මෙන්න වොකැබුලරි ටික මෙන්න මේවත් ෆ්‍රේසස් තමයි මම පාවිච්චි කරන්න ඕනේ කියලා එහෙම ඉගෙන ගත්තට ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. පුළුවන් කෙටි කාලෙක. එහෙම දෙයක් තියෙනවා. දැන් පොත්පත් කියවන එකත් ඒකයි. දැන් පොත් කියවන එක අතරම පුරුද්දන්නේ. දැන් අපි හිතමු ආ සිංහල පොතක්වත් කියවන්නේ නැතුව අපි හිතමුකෝ මේ එකපාරට ඉංග්‍රීසි පොතක් අරගෙන කියවනවා කියන එක එච්චර සාර්ථක වැඩක් නෙමෙයිනේ. ඒක නිසා ඉස්සෙල්ලා කියවීම කියන හැබිට් එක අපි අර ලයිෆ් ස්ටයිල් එකට පොඩ්ඩක් රිංගව ගන්න. ඊට පස්සේ තමයි අපි ටික ටික යන්නේ. දැන් උදාහරණයක් වා පොත් කියවන්නෙම නැති කෙනෙක් නම් ඉස්සෙල්ලා අපි තුන් පත්තරෙන් පටන්. ඔන්න පත්තරේ කියව. ඊට පස්සේ ටිකක් ගිහලා ඔන්න පොඩි පොතකට. අර පොඩි සුරංගනා කතා, පොඩි කතා ටිකක් තියෙනවා. ඒ ටිකට යන්න. ඊට පස්සේ නවල්ස් ඔහොම යන්න. දැන් ඔයා සාමාන්‍ය සිංහල පොත් කියවන කෙනෙක් නම් ඉංග්‍රීසි පොත් කියවන්න නම් ආසාව තියෙන්නේ. එහෙනම් පටන් ගන්න පොඩි පොත් වල. අපි කියන්නේ දැන් ඔය ඉබ්බගේ හාවගේ කතාව ඊට පස්සේ කේජු කෑල්ලේ කතා. ඔය වගේ පොඩි කතා ටික තියෙනවා. ඔන්න ඕක තමයි කියවන්නේ. දැන් දෙතර පුළුවන් ඇයි මම මේ මොන්ඩිසෝරි කතා කියවන්නේ කියලා. නමුත් අපි ඉස්සෙල්ලා ඉංග්‍රීසි කියවන පුරුද්ද ඇති කරගන්න. පුරුද්ද ඇති කරගන්න නැතුව මොකද කරන්නේ? ඒ නිසා පොඩි කතා ටික කියවන්න. කියවලා ඉවර වෙලා ඊට පස්සේ ටික යන්න. මගේ මතය තමයි ඔයා ඉංග්‍රීසි පොත් කියවනවා නම් එකපාරට ෂේක්ස්පියර් හරි වික්ටර්ගේ පොත් හරි එහෙම කියවන්න නැතුව වඩා හොඳයි අපේ තියෙන ඉන්දියානු ඉංග්‍රීසි සාහිත්‍ය තියෙන අන්න ඒවා ඉස්සෙල්ලා කියවනවා නම් හොඳයි. සහ ලංකාවේ අපේ ඉන්නවනේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන කතුවරු එයාලගේ පොත් කියවනවා නම් හොඳයි. මොකද එයාලා කතා ලියනකොට පාවිච්චි කරනවනේ චපාති ඉන්දියාප්ප කිරිහොදි ඔය වගේ වචන පාවිච්චි කරනවා නේද කතා ඇතුළේ. එතකොට ඒ කතාව වඩා සමීපයි. ඒ සමීපෙින්ද අපිට කියවන්න ලේසියි. නමුත් සමහරට ඔයා ෂේක්ස්පියර්ගේ පොතක් කියවන්න ගත්තොත් චාල්ස් ඩිකන්ස්ගේ පොතක් කියවන්න ගත්තොත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අර ඒකේ තියෙන සෙටින් එක අපිට සමීපනේ නේ. එහෙ තියෙන පරිසරය කෑම කාලගුණ මේ දේවල් අපිට සමීප නැහැ. එතකොට කතාව ආගන්තුක නිසා කතාව නීරස වෙන්න පුළුවන්. ඒක නිසා ඉස්සල්ලාම කරන්න ඕනේ අර ආසාව තියෙන දෙයක් කියවන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි සුනෙත් රාජකරුණා ආත්මීය පොත් ගත්තොත් එහෙම එයාගේ තියෙනවනේ එයා ඉංග්‍රීසියෙන් ලියපු පොත් අටේනින් ඒජ් වගේ පොත් ටිකක් තියෙනවා. ඒතකොට ඒක කියවනකොට මේ කියවන්නේ අපේ ගමේ සිද්ධ වෙන දේවල්. අවුරුදු කාල සිද්ධ වෙච්ච දේවල්. එතකොට අපිට සිනාරියෝ එක තියෙනවා. සමහරට ඉංග්‍රීසි වචනයක් අපි දන්නේ නැති වුණා අපිට මේ අර සිනාරියෝ එක සෙටින් එක තේරෙන නිසා අපිට පුළුවන් මොකද්ද කතාව තියෙනවා. එතකොට අපි කතාව කියවනවා. මූලික දේ කතාව කියවලා ඉවර වෙන එක නේද? ඊට පස්සේ තමයි අපි අන්න අර ටිකක් ගැඹුරු පොත්පත් වලට යන්න ඕනේ. කියන්නේ පොත් ගෙඩි කියලා අපි ඔය නිකම් භාෂාවෙන් පොත් ගෙඩි වලට යන්න ඕනේ ඊට පස්සේ. අන්න ඒ වගේ ඕනම දෙයක්. දැන් ෆිල්ම් එකක් ගන්නකො. දැන් කට්ටිය කියනවා ඉංග්‍රීසි ෆිල්ම්ස් බලන්න ඉංග්‍රීසි හදාගන්න. නමුත් ඒක බලන්න ඕනේ මේ විදියට. මම මේ කියන්නේ මේ විදිහම පාවිච්චි කරන්න තියෙන එක නෙවෙයි. නමුත් ගොඩක් ප්‍රැක්ටිකල් මේ විදිය ඔයා කරනවා. ඒක තමයි ඉස්සෙල්ලා ඉංග්‍රීසි ෆිල්ම් එක බලනවා නම් ඔයා සිංහල සබ්ටයිටල් එක දාන්න. ඒක දැන් ෆිල්ම් එක බලා ගන්න එපා නිසා. කියන දෙයක් තියෙනවා. සිංහල සබ්ටයිටල් සිංහල උපසිරසි දාගන්න. ඊට පස්සේ ඔයා ඉංග්‍රීසි සබ්ටයිටල් එක දාන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන උපසිරසි එක. ඊළඟට තමයි ඔයා සබ්ටයිටල් එක නැතුව බලන්න. එහෙම ක්‍රමයෙන් තමයි පුරුදු වෙන්නේ. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න එකත්
දැන් හෙට වෙනකොට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ ඉස්සෙල්ලා පුරුද්ද ඇති කරගන්න. තව ටිකක් මම ඔබ සරල කරලා කියලා දෙන්නම්. දැන් හිතන්නකෝ ඔයා ඩයට් එකක් කරන්න යනවා. ඔයාට ඇඟ හදා ගන්න ඕන ඩයට් එක. හෙට ඉඳන් ඔයා ඔක්කොම කාබෝ කෑම නවත්තනවා. හෙට ඉඳන් ඔයා බිත්තර විතරයි කන්නේ. චොක්ලට් කන්නේ, සීනි කන්නේ කියලා නවත්තනවා. හැබැයි මට ඔයාට පොරොන්දු වෙන්න පුළුවන්. ඩයට් එක වැඩ කරන්නේ සතියක්. සතියක් විතර උපරිම ඇදගෙන යන්න පුළුවන්. එතනින් එහාට ඩයට් එක වැඩ කරන්නේ. ඒකට හේතුව තමයි ඒ ඩයට් කියන කන්සෙප්ට් එක අපේ ලයිෆ් ස්ටයිල් එකට අපි ඔබ්බලා තියෙන. ඒ කියන්නේ කෘතිමව ගෙනල්ලා මෙහෙම අලවලා තියෙන. එතකොට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒක අර දීර්ඝ කාලනෝ යන්නේ. ඒක නිසා කරන්න ඕන දේ තමයි ඉස්සෙල්ලාම ඔයාලා ඩයට් කරන්න ඕන නම් ඔයා කරන්න ඕනේ හරි. මම හෙට ඉඳලා මම චොක්ලට් පෙති 3ක් කලින් කෑවා. හෙට ඉඳලා මම චොක්ලට් පෙති 2යි කන්නේ. මේ වගේ ටික ක්‍රමානුකූලව අඩු කරගෙන ගෝල් එකට આવොත් තමයි ඒක දීර්ඝ කාලන ගන්න. තපෙත් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොටත් ඉස්සෙල්ලාම ඉංග්‍රීසි ඉගෙන ගන්න එක නෙමෙයි කරගන්න ඕනේ. ඇත්තටම වටපිටාව හදාගන්න. ඒ කියන්නේ නිතර Tamanට ඉංග්‍රීසි ඇහැගැටෙන පොත්පත් ටික තියෙන චිත්‍රපට බලන ඒක පුරු වෙන්න ඕනේ. ඒ ලයිෆ් ස්ටයිල් එක ඕනේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න ටික ලයිෆ් ස්ටයිල් එකේ කොටසක් වුණාම අන්න ඔයාට ලේසි ඉංග්‍රීසි ඉගෙන ගන්න. එහෙම නැත්තම් වෙන්නේ හරිම අමාරුයි. දැන් මේ හිතන්න. දැන් ඔයා සිංහල භාෂාව කතා කරා. දැන් මේ බලන ගොඩක් කට්ටිය සිංහල කතා. දැන් ඔයාට එලකිරි කියන වචනේ තේරෙනවද? දැන් මම ඔයාට කිව්වොත් එimhe ඔයාගේ ප්‍රොජෙක්ට් එක එලකිරිය කියලා කිව්වොත් ඔයාට දන්නවා එලකිරි කියන එක මොකක්ද කියලා ඔයා දන්නවා. හැබැයි ඔයා කවදාවත් එලකිරි යනු කියලා විශ්වවිද්‍යාලයක හරි පාසලක හරි ඉගෙනගෙන නැහැ. එහෙම ඩෙෆිනිෂන්ස් ඉගෙන ගන්න නිර්වචන පොතේ ලියලා ඉගෙන ගන්න. හැබැයි ඔයා එලකිරි කියන එක දන්නවා. කොහොමද දන්නේ? දන්නේ ඒකේ ජීවත් වෙලා නේ. ඒක ගැන ඒක පාවිච්චි කරලා. එහෙම තමයි ඔයා දන්නේ. ඒක නිසා ඉංග්‍රීසි කියන එකත් මේ සියලු දේම ඉගෙනගෙන කතා කරනවා. සියලුම වොකැබුලරි ඉගෙනගෙන කතා කරනවා කියලා එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. ඉංග්‍රීසි වල ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒක ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකේ කොටසක්. එතකොට નિરાයාසයෙන්ම ඔයාට භාෂාව පුරුදු වෙන්න ගන්නවා. ඕක තමයි ඔයා ඔක්ස්ෆර්ඩ් ගියත්, ඔයා හාර්වර්ඩ් ගියත් ඔයා කරගන්න ඕන එකම දේ. ඉංග්‍රීසි කියන එක ස්වභාවිකව ඔයාගේ ජීවිතේ පාර්ට් එකක් විදියට. ඕක තමයි කතාව.